විලුඹේ කැක්කුම. මෙන්න මේ රෝගය නිසා පීඩා විඳිනවද? උදේට නැගිට ඇවිදින්න බැරිද? ගිනි පිට වෙන වේදනාවක් විලුඹෙන් දැනෙනවද? දරා ගන්න බැරි තරම් කැක්කුමක් එනවද? දැඩි ලෙස කායික මානසික පීඩාවකට ලක් වෙලා තියෙනවද මේ රෝගී තත්ත්වය නිසා? විඳවන්න එපා. මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ආයුබෝවන්. ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා අදත් ඔසුකෙත ලංකා YouTube නාලිකාව වෙත. අද ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මම වැඩසටහන් ගණනාවකදී සාකච්ඡා කරපු විලුඹේ කැක්කුම plantar fasciitis. මෙන්න මේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අද දවසේදී තවත් වැදගත් වන කරුණු ටිකක් ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආරාධනා කරනවා මෙතෙක් ඔබ ඔසුකෙත ලංකා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා නිරෝගී සම්පන්න පරපුරක් රටට ලෝකයට දායාද කිරීම වෙනුවෙන් අපිත් සමග එකතු වෙන්න කියලා. plantar fasciitis වාත කණ්ඨක රෝගය. විලුඹ දෝෂ 10. මෙන්න මේ රෝගය නිසා පීඩා විඳිනවද? උදේට නැගිට ඇවිදින්න බැරිද? ගිනි පිට වෙන වේදනාවක් විලුඹෙන් දැනෙනවද? දරා ගන්න බැරි තරම් කැක්කුමක් එනවද? දැඩි ලෙස කායික මානසික පීඩාවකට ලක් වෙලා තියෙනවද මේ රෝගී තත්ත්වය නිසා? විඳවන්න එපා. මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන් රෝගී තත්ත්වයක්. නිවැරදි පාරම්පරික දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුලින් සහ ක්‍රමවත් ජීවන රටාවක් තුලින් සම්පූර්ණයෙන්ම මෙන්න මේ රෝගය විලුඹ කැක්කුම සුව කරගන්න පුළුවන්. ඉතාමත් වගකීමෙන් කියනවා. ඇත්තටම මේ මොකද්ද විලුඹ කැක්කුම කියලා කියන්නේ? මේක සාමාන්‍යයෙන් ඇති වෙන්නේ කොහොමද? මෙන්න මේ සම්බන්ධව අපි චුට්ටක් මෙන්න මේ කොටස බලලා ඉන්නකෝ. plantar fasciitis. මෙන්න මේ රෝගී තත්ත්වය. මේ විලුඹ වේදනාව. එතකොට මෙන්න මේ විලුඹ වේදනාව ගැන පොඩි අවබෝධයක් ලබා ගැනීම සඳහා තමයි මේ කරුණු ටික ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තාම කකුලක මේ විලුඹේ ඉඳලා පාදයේ ඇඟිලි දක්වා පාදයේ ඇඟිලි පාමුල දක්වා මෙන්න මේ කොටස දක්වා විහිදී තිබෙන මෙන්න මේ ඝන මේක හරි ඝනයි ටිකක්. මේ ඝන පටක පටලයක්. මේ ඝන පටක පටලය මෙන්න මේ ඝන පටක පටලයේ මෙන්න මේ විලුඹ මෙන්න මෙතෙන්දී ඇතිවන බලපෑමක් නිසා මෙන්න මේ ස්ථානයේදී ඇතිවන යම් කිසියම් බලපෑමක් නිසා මෙන්න මේ පටලයට සිදුවන හානියක්. ඉතින් සාමාන්‍යයෙන් ගත්තාම මේක ආයුර්වේදයට අනුව හඳුන්වනවා වාත කණ්ඨක රෝගය කියලා. ඒ කියන්නේ වාත කණ්ඨක රෝගය හැටියට තමයි මේක ආයුර්වේදයේදී හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් අපි ගත්තාම අපේ දේශීය වෛද්‍ය විද්‍යාවට එහෙම නැත්නම් සිංහල වෙදකමට අනුව ගත්තාම මේක හඳුන්වනවා විලුඹ දෝෂ 10 කියලා. විලුඹ දෝෂ 10. ඒ විලුඹ සහ මෙන්න මේ පටලයේ අතර යම් මාංශ කොට්ටාසයක් තියෙනවා. අන්නේ මාංශ කොට්ටාසයත් රක්තය කියලා හඳුන්වන්නේ රුධිරයත් ඒ වගේම දූෂිත වූ වාතය. මෙහි තිබෙනා වාතය දූෂිත වෙලා තියෙනවා. ඒ දූෂිත වූ වාතය නිසා මේ හරිය ඇතිවෙනා උෂ්ණතාවය මේ අඩිය බිම තියන්න බෑ. රත් වූ දූෂිත වූ වාතයක් මේ ස්ථානයේ ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම නිසා මෙන්න මේ ඝන පටලයට හානි සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ඝන පටලයට සිදුවන හානිය නිසා ඇතිවන දැඩි වේදනාකාරී ස්වභාවය තමයි මේ වාත කණ්ඨක එහෙමත් නැත්නම් විලුඹ දෝෂ 10 කියලා අපි හඳුන්වන්නේ. ඇත්තට මේ රෝගය සුවපත් කිරීමට සිදු කරනු ලබන්නේ මෙන්න මෙතන මේ දූෂිත වූ වාතය ඉවත් කිරීම තමයි මුලින්ම සිදු කරන්නේ. දූෂිත වූ වාතය ඉවත් කරලා මේ ස්ථානයේ මාංශ පෙහසි ලිහිල් කරනවා. මේ මාංශ පෙහසි ලිහිල් කරාට පස්සේ මේ ලිහිල් වූ මාංශ පෙහසි දූෂිත වූ වාතය ඉවත් වුණාට පස්සේ මේ හරිය තියෙන රක්තය පිරිසිදු වෙනවා. අර දූෂිත වූ රක්තයක් නැති වෙන්නේ අර දූෂිත වූ වාතයත් එක්ක. එතකොට මේ හරිය රක්තය කියන්නේ ලේ පිරිසිදු වීමකට ලක් වෙනවා. ඒ පිරිසිදු වූ රුධිරය මේ හරිය ඔක්සිජන් හොඳට ඒ කියන්නේ වාතය හොඳ පිරිසිදු වාතය සමග මිශ්‍ර වෙලා හරි සැහැල්ලුවක් සනීපයක් මේ ස්ථානයට ගෙන දෙනවා. එතකොට මෙන්න මේ පටලයට සිදුවන හානිය සම්පූර්ණයෙන්ම නතර වෙලා යනවා. අර යම් හානියක් පටලයට වෙලා තියෙනම් ඒ පටලය නැවත සක්‍රිය තත්ත්වයට ඒ කියන්නේ නැවත වැඩිවීමකට ලක් වෙනවා. මේක නැවත වැඩෙනවා. අපේ දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ගත්තාම මේ පටලය වඩවන්න පුළුවන් පටලයක්. මේ විලුඹ කැක්කුම කියන රෝගය සම්බන්ධයෙන් අද්දුටු ප්‍රත්‍යක්ෂ වූ සුවපත් කරගන්න පුළුවන් ප්‍රතිකාර ඇතුළත් වැඩසටහන් කිහිපයක්ම ඔසුකෙත ලංකා කියන
YouTube නාලිකාවට දාලා තියෙනවා. මේ සම්බන්ධව පැහැදිලි විග්‍රහයන් ඇතුළත්ව ප්‍රතිකාර කරන ආකාරය ඇතුළත්ව මේ සම්බන්ධව වැඩසටහන් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතාමත් සරලව සොයාගන්න පහසු තෙල් එරඬු කොළ, ඒ වගේම රතු කැකුළු හාල්, ඒ වගේම පොල් කිරි, කහ ලුණු ඇතුළත් කරලා ඉතාමත් පැහැදිලිව ඒ ප්‍රතිකාරයේ ඖෂධය සකස් කරගන්න ආකාරයේ ඉඳලා ඒ වගේම තමයි ඒ ඖෂධය සකස් කරගෙන ඒ ඖෂධය විලුඹට තියලා බඳින ආකාරය, ඒ වගේම තමයි ඒ ඖෂධය තිබෙන්න ඕන කාලය, මොන විදියටද ඒක සිද්ධ කරන්නේ. දැන් විලුඹට තියලා බඳිනකොට නිකම්ම බඳින්නේ නැහැ. රස්නේ උණු වතුරට පාදය යොදාගෙන ටික වෙලාවක් ඉඳලා ඒ පාදයන් මෙලෙක් කරලා ඒ පාදයට ඖෂධ තියලා ඒ ආකාරයට ඒ ප්‍රතිකාරය කරන එක පිළිබඳව පැහැදිලි විග්‍රහයක් මේ ඔසුකෙත ලංකා YouTube නාලිකාව ඔස්සේ ඔබට ගෙනල්ලා තියෙනවා. මේ වැඩසටහන බලන්න. දැනටත් ඒ වැඩසටහන බලලා සුවපත් වෙච්ච රෝගීන් මං හිතන්නේ වැඩසටහන දාලා වසරක් පමණ ගත වෙනවා. ඉතින් මේ කාලය තුල විශාල රෝගීන් සංඛ්‍යාවක් සුවය ලබලා තියෙනවා. ඉතින් මේ ප්‍රතිකාරය හරි සරලයි. මේ ප්‍රතිකාරය කරගෙන ඔබත් සුවපත් වෙන්න, ඒ සුවපත් වීම තුල ඔබට නිරෝගී ජීවිතයක්, උද්‍යෝගීමත් ජීවිතයක්, ඔබේ එදිනෙදා කටයුතු සාර්ථකව කරගන්න හැකියාව ලැබෙනවා. මෙතෙන්දී මේ තෙල් එරඬු කොළ කියන ඖෂධය සාමාන්‍ය ලංකාවේ ඉන්න අයට විතරයි හොයාගන්න පුළුවන්. අපි ගත්තොත් විදේශ රටක ඉන්න කෙනෙකුට තෙල් එරඬු කොළ එච්චර හොයාගන්න අමාරුයි. නමුත් ගෝව කොළ කියන එක ලෝකේ ඕනම රටක බොහෝ දුරට දකින්න පුළුවන් ආහාරයක්. ලෝකේ බොහෝ රටවල් වල තියෙනවා. ඉතින් මම මේ ගෝව කොළ වලින් කරගන්න ප්‍රතිකාරයකුත්, මේ තෙල් එරඬු කොළ වෙනුවට ගෝව කොළ භාවිතා කරමින් කරගන්න පුළුවන් ප්‍රතිකාරයකුත් ඔසුකෙත ලංකා YouTube නාලිකාව ඔස්සේ ඔබට ගෙනල්ලා ඒ ප්‍රතිකාරය කරගන්න ආකාරයත් පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ඉතින් යම් කෙනෙකුට විදේශගත වෙලා ඉන්නවා නම් තෙල් එරඬු කොළ හොයාගන්න අපහසු නම් ඒ තෙල් එරඬු කොළ වෙනුවට ගෝව කොළ භාවිතා කරලා මේ ප්‍රතිකාරය කරගන්න. බලන්න මේ වැඩසටහන් දෙකේම ප්‍රතිකාරය කරගත්ත රෝගීන්, ඒ වගේම එය නරඹලා එහි ප්‍රතිඵල ලබාගත් රෝගීන් ඒ දාපු කමෙන්ට් ටික අරගෙන බලන්න. ඕනනම් ඔවුන්ගෙන් නැවත විමසන්න පුළුවන් මේක කොහොමද කියලා தත්ත්වය. මේ ප්‍රතිකාර දෙකෙන් සුදුසු ප්‍රතිකාරයක් තෝරලා කරගෙන ලංකාවේ ඉන්න කෙනෙක් නම් වඩා සුදුසුයි තෙල් එරඬු සහ බත් ප්‍රතිකාරය. ඒක අපහසු නම් ගෝව කොළ සහ බත් ප්‍රතිකාරය සිද්ධ කරලා මේ වාත කණ්ඨක රෝගය, එහෙමත් නැත්නම් විලුඹ දෝෂ 10 කියන රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කරගන්න. විඳවන්න එපා මේකෙන්. සුව කරගන්න පුළුවන්ම රෝගී තත්ත්වයක්. ඒ වගේම තමයි මෙතෙන්දී විශේෂ වූ කොටසකුත් මම ඔබට පැහැදිලි කරලා කියලා දෙනවා. අර තෙල් එරඬු කොළ සහ බත් ප්‍රතිකාරය ඇතුළත් වැඩසටහනේදී තෙල් සත්කාරයක් කරන විදිය. කොහොමද මේ තෙල් සත්කාරයක් විලුඹට කරන්නේ? මේ ප්‍රතිකාර දෙකෙන් මොකක් සිද්ධ කරත්, ඒ කියන්නේ තෙල් එරඬු සහ බත් ප්‍රතිකාරය වෙන්න පුළුවන්, ගෝව කොළ සහ බත් ප්‍රතිකාරය වෙන්න පුළුවන්. මේ දෙකෙන් මොකක් සිද්ධ කරත් මෙන්න මේ තෙල් සාත්තුවත් කිරීම කළ යුතු වෙනවා. එය කළ යුතු ආකාරයත් පැහැදිලි කරලා මේ වැඩසටහන් වල කියලා දෙනවා. ඒ නිසා එය පැහැදිලිව බලලා විලුඹ කැක්කුම, එහෙම නැත්නම් වාත කණ්ඨක රෝගය, විලුඹ දෝෂ 10 සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්න ඔබට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ආරාධනා කරනවා තවමත් ඔබ ඔසුකෙත ලංකා කියන YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා නිරෝගී සම්පන්න පරපුරක් රටට ලෝකයට දායාද කිරීම වෙනුවෙන් අපිත් සමග එකතු වෙන්න කියලා. ඔබට උතුම් නිරෝගී සුවයම අත් වේවා. තෙරුවන් සරණයි.